Jawat Sankara Upadevayadamino Upadinva Nirunyanti Desam Pesosukho Anityavat Sankara Upadevayadamino Upanjitva nirunjanti te samupasamo Anityavat sankara upadevayadamino Upanjitva nirunjanti te samupasamo Pujaniya Uttara Maha Sangharatnaya අවසර ශෝකයටපත් පින්වතුනි දැන් මේ වෙලාවේ මේ පින්වත් හැම දෙනාම තිසරණසේ සමාදන් වෙලා මතකවත් සාංගික වශයෙන් පූජා කළ අනිත්‍ය ප්‍රතිසංග ගාථාවන් දේශනා කරවාගෙන ශ්‍රවණය කරනවා දාන සීල භාවනාදී කොට ඇති ත්‍රිවිධ පුණ්‍යක්‍රියා බලමහිමයන් සිදු කරගන්න ලැබුණා. දැන් බලාපොරොත්තු වෙන්නේ කුසල් වල බලමහිමයන් සෝමසේන මහත්මයාණන්ගේ පරලොව ජීවිතයේ සත්වත් කරන්ට සුඛ සමුහිත කරන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පවුලේ අය සෝමසේන මහත්මයාගේ පවුලේ අය වගේම මේ පීනිසාරි වංශ මහත්මයා ප්‍රධාන කොට ඇති මේ පවුලේ අය පරකඩුවේක සේනාසන විහාරස්ථාන කැපකරුදායක පින්තුන් හැටියට විශේෂයෙන් අපේ නායක හාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ පද්මේදී සෝමනන්දා විධාන නායක හාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ මේ මෑත කාලයක් වෙනකම්ම මෙලෙස දර්ශනාරාම වහ විහාරස්ථානයේ ප්‍රධාන දායකත්වයක් දරමින් කටයුතු කරපු දායක පින්තුන් විශේෂයෙන් මේ පවුලේ අය ඒ විහාරස්ථාන සම්බන්ධ ඒ වගේම මහා සංඝයාට ගරු කරන ඒ වගේම මේ ස්ථාන දියුණුවට යම් සේවාවන් සිදු කරන දායක පවුලක් කියන කාරණාව වෙලා සිහිපත් කරනවා. සෝමසේන මහත්මයා බොහෝ නිහඬ ජීවිතයක් ගත කරේ. එතුමා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කරන විශ්‍රාම ගිහිල්ලා එතුමා බොහොම නිහඬව මේ නිවසේ ඒ පිරිසාරියන්ස මහත්මයා සමග සහ තමගේ සහෝදරයා සමග කටයුතු කරමින් බොහොම නිහඬ ජීවිතයක් කාටවත් කරදරයක් නැති ජීවිතයක් එතුමා ගත කරන්න තිබුණා. එතුමාගේ දරුවෝ දෙන්නයි පුතණුවන් දෙදෙනයි ඒ අය සමග බොහොම හොඳින් ජීවිකාව ගෙනියන මොහොතේ අවුරුදු 80ක් වන අවශ්‍යයක් නිර්ණය කරලායි එතුමා මෙලොවින් සමුගන්නට ඉදිරියට. වර්තමාන යුගයේ අවුරුදු 80ක් කියන්නේ පරමාවශ්‍ය. වෙනම අවශ්‍යයක් නිර්ණය කරලා ඒ වගේ හොඳ නිහඬ ජීවිතයක් ගත කරලා සමාජයේ කරදරයක් නැතිව එතුමාගේ ජීවිතයේ අද අවසන් ගමන ගිහිල්ලා තිබෙනවා. තාත්තා කෙනෙක් හැටියට ඒ වගේම සහෝදරයෙක් හැටියට ඥාතිවරයෙක් හැටියට එතුමා බොහොම ආදර්ශමත් වූ ජීවිතයක් ගත කළා කියන කාරණාව අපි කවුරුත් දන්නවා. ඒ නිසා මේ ජීවිතයේ පිළිබඳව ඒ ජීවිතයේ ගත යුතු කරුණු කාරණා රාශියක් තියෙනවා. ඒවා අපේ ජීවිත වලට සම්බන්ධ කරගෙන සමාජයේ කොවිලේ ජීවත් වෙන්න ඕන කියන කාරණාව අපි සිහිපත් කරගත යුතුයි. කොහොම නමුත් පිටුනේ අපි කොයි විදිහෙන් ජීවත් වුණත් කොයි ආකාරයෙන් කොයි විදිහට කටයුතු සිද්ධ කළා අපිට මේ ගමනේ යන්න සිද්ධ වෙනවා.
ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ ගමනේ යනකොට අපිට කිසිම දෙයක් අරන් යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සබන් පහය ගමනියෝ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ ගමනේ යනකොට කිසිම භෞතික වස්තු කිසි දෙයක් අරන් යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ ලෝකේ අපි ජීවත් වෙලා ඉන්නේ අපි කරන හොඳ හා නරක කියන දෙක තමයි අපිට අරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අපිට පුළුවන්කම දෙන්නේ මෙතුමා එක්ක මෙතුමා මෙහිලම් කරන්න තැන. මෙතුමාගේ අවසාන කටයුතු සිදු කරන තැන දක්වා මෙතුමත් එක්ක යන්න පුළුවන්කම ලැබෙනවා. එතනින් එහාට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ තනිකර වෙනවා. ඒ කාරණාව ඔබටත් එහෙමයි අපටත් එහෙමයි. එනිසා මේ කාරණා හොඳට තේරුම් ගන්න අපේ ජීවිතය කවදා හෝ ඒවා මරණ ධම්මෝමි අනතිතෝච ඉත්‍යාවා පුරුෂේනවා ගහත්තේනවා පබ්බජිතේනවා භින්නම් පච්චවික්කිතබ්බා මරණය කියන කාරණාව ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා ගිහියෙක් පැවිද්දෙක් හෝ වේවා කාටත් උරුමකම් කියන ධර්මතාවයක් කියන කාරණාව තේරුම් අරගෙන තමගේ ජීවිතය ඉතා හොඳ ජීවිතයක් බවට පරිවර්තනය කරන කටයුතු කිරීමයි කළ යුතු වන්නේ. ඒ නිසා සෝමචන මහත්මයාගේ ජීවිතයෙන් ගන්න තියෙන කාරණා එතුමා නිහඬ ජීවිතයක් ගත කරපු කාරණා අපි අපේ ජීවිතය සම්බන්ධ කරගත යුතු වෙනවා. නිසා මේ වෙලාවේ පින්තුල කල්පනා වන විශේෂයෙන් පරකඩු විකසනාසන ව්‍යවස්ථානයේ මහා සංඝරත්නයේ ඒ වගේම දායක සභාව සිරිහිලවත් දහම් පාසලේ කුරුසිසු පිරිස ඇතුළු කොට ඇති උපාසිකා සමිතිය ඇතුළු කොට ඇති ආයතනයේ බලවත් සංවේගයේ මේ පොළොවේ පිටුලාට පිරෙනවා මේ වෙලාවේ පූජනීය ගෞතම මහා සංඝරත්නයේ වැඩමවල වඩා හිඳවන දෙසරසේ සමාදන් වෙලා දහස් ගිලම්පසාදී කොට ඇති මතකවත්වාදී පූජාවන් සංඝරත්නයට පූජා කරලා අනිත්‍ය ප්‍රතිසංක ගාථාවන් දේශනා කරවාගෙන ශ්‍රවණය කරන දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා බලමහිමයන් සිදු කර ගන්නට යොදවන සිද්ධ කරගත් සික කුසල වල බලමහිමයන් මිය පරලොවගේ දයාබර ස්වාමියා දයාබර පියතුමා ඥාතිවරයා සහෝදරයා කේ සෝමසේන මහත්මාගේ පරලොව ජීවිතයේ සපවත් වීම පිණිස සුඛිත මුදිත වීම පිණිස අපි අනුමෝදන් වේවා අනුමෝදන් වේගේ පරලොව අපේ දුකන දුකින් මිදේවා සැපේකටමපත් වේවා සැපේකනම් මේ සැපේ දෝතවත් වල්ගණයේ අවසානයේදී සංසාරික දුකින් අපි මිදී ලබන සාන්ත ලක්ෂණම නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ කියන ගාථාවන් කියලා පෙන්වන්න ලබන අනුමෝදන් කරන්නේ සම්බාධ්‍ය අරගන්න කියන ගාථාවන් වක්කරන්න ඉදම්මේ ආතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ආතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යතා වාරිවා පුරා පරිපූර්ණති සාගරං ඒවමේවයිතු දින්නම් ප්‍රේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යතාලින්නම් ඒවමේවයිතු දින්නම් ප්‍රේතානං උපකප්පති අවසාන වශයෙන් සිද්ධ කර කුසල වල බලමහිමයන් හේතු කොටගෙන ඒකේ සෝමසේන මහත්මයාගේ පරලොව ජීවිතයේ සතුටක් වේවා සුඛිත මුදිත වේවා සසර ගමන කෙලවර උතුම් නිවනින් සැනසේවා සාදු කුපින් අනුමෝදන් කරනවා. තව එක අනුශාසනාවක් වෙන අනුශාසනාව මිනේ උදස්සනාරාම මහා විහාරාධිපති කුසල චේතිගිරි පිළිමේ විශ්වාම පරිවේනාධිපති අතිකරෝපේ කලාගමෙන් පියනන්ද පඬිතුමා මහන්සිය විසිරු කරන වැඩි කවුරු සාධුනාලයක් පවත්වන ශ්‍රවණය කරනවා. තරකටුව විවේක සේනාසනය තුළ විහාරගෙන විහාරාධිපති පරකටුව ශාසනාචාර්ය මණ්ඩලයේ අභිලේඛ කාර්යකාරී ගෞරවනීය කරුණාරත්න ස්වාමීන් වහන්සේ තුළු මේ අවස්ථාවට ආරාධිත වැඩම පදාර්ථය දුන ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. සංවේගයට
की विन्नति के सोमरत्न दयाबर पिया दयाबर स्वामिया धीया सहोदरे ज्ञातिवरे हितैषिय मित्रय අවුරුදු 80කට ආසන්න කාලයක් මේ මනුස්ස ජීවිතයේ ලෝකේ නෙමෙති නවාතෙන් පොළොතුල අම්බලම තුල ජීවත් වෙලා අම්බෙනේ ඉවත් වෙලා ගියා. වත් එහෙම අපිට ලෝකේ හැමදාම දැන් ටික කාලයක් නැවතිලා ඉන්නවා. ටික කාලයක් ප්‍රේත ලෝකේ අම්බලමක් හැටියට නවාතෙන් පොළ හැටියට සමහර තෝරගන්නවා. සමහර කෙනෙක් තිරිසන් ලෝකේ අම්බලමක් හැටියට සමහර නරකේ සමහර බ්‍රහ්ම ලෝකේ අරූපාවි බ්‍රහ්ම ලෝකේ මහා කල්ප 84,000ක් තියෙන ආයු තියෙන හේව සංඥා නාසඤ්ඤායතනේ තාවකාලික අම්බලමක් හැටියට තෝරගන්නවා. අපි බෝධතාන මහතේ දෙත්තත් යමුදුනේ ඒක තාවකාලිකව කියනවා. ඉතින් මේ නවාතැන්පලේ කොච්චර මේ වැලි කැට කරක් පොළොවේ පදමින් මරින් කර්මා රූපය සතරාපාය මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝක 6 රූපාවචර බ්‍රහ්ම ලෝක 10 අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 කියන මෙන්න මේවයි තමයි මේ කැවි පිප්පව විපාක ලැබෙන්නේ. ඔයයි ගම කරන්නේ. කොච්චර කාලේ පොළොවේ විදිහට වලට වඩා වැඩි වෙන්නද බලන්න. වැඩි හරියක් පණ කියනවා පණානුපත්. සතරාපාය තමයි විඳින්නේ. මනුෂ්‍යත්වය ලැබනවා කියන බොහෝම දුෂ්කර කාර්යයක්. ඉතින් මම මේ මතක් කරන්නේ මේ පින්වතුන් හැම කෙනෙක් මේ උතුම් වූ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වය ලබාගෙන තියෙනවා. මියපොළ යන්නේ කීකේ තෝමරත් වෙන ආත්මත්වයමයි. මේ මනුෂ්‍යත්වය ලබාගෙන පියා ස්වාමියා දැන් අපිට වෙන්නේ දේහේ පමණයි. ඒ තෝමරත් මහත්මයා මෙතනින් ඉවත් වෙලා ගිහිල්ලා. දැන් කොහේ ඉන්නවද කියලා අපිට කියන්න බැහැ. කොතනක ඉපදලා ඉන්නවද කියලා. ඒක අපිට දකින්න පුළුවන් කමක් නැහැ. මොකද මේ මහත්මයාට එදිනෙච්ච අවසාන හිතේ ප්‍රතිඵල හිතනවා. තමයි යම් තැනක හටගෙන තියෙන්නේ. ඒක කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන්. අපිට වුණා කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන්. මහාන පුලන් කියලා හරියන්නේ. සෝවාන් බවට පත් වෙලා තුනක් තපායක කියන්නේ මේ විද්‍යාව ඇති වෙනවා. එතන මෙහා පැත්තේ සක්විති රජ වුණා දුවරනේ. ඒක අපිට නේව සංඥා නාසඤ්ඤානේ ලෞකික සුවේ ඉහළම තත්ත්ව කොච්චරද පරමාර්ථ මහා කල්ප 84000 අපි කතාව පරමාර්ථ අවුරුදු 80ක්. එයා එතනින් චුත වෙලා දිව්‍ය මනුස්සය බ්‍රහ්ම පිටනක ඉපදෙන්න පුළුවන් ඊට පස්සේ සතරාපාය ඒක නිසා එහෙම උත්පත්ති ලබන්නේ අපි නිවන් දකින තාක් කාලයකට අපිට ගති දෙකක් තියෙනවා. එකක් තමයි සුගති අනිත් එක දුගති. සුගති කියන්නේ පැති ලෝක. මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝක සතරාපාය ලෝක. ඒවයි නැවත ඉපදෙමින් මැරෙමින් ලක්ෂ වාර ගණන් ඉපදෙමින් පරම ශක්තිය ගෙවි යනතු ඉපදෙමින් මැරෙමින් ඉතින් ඒ වාගේ තත්ත්වයක් කරගෙන තවමත් ආත්ම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වයක් ලැබුවා. හේතුක උත්කෘෂ්ඨ ප්‍රතිසන්දි විභාගයේ උප්පත්තිය ලැබුණේ මේ මොතොත් එහෙමයි. නමුත් මේ ජීවිතය අපි අත්දකින්න ඕන. ඒ තවමත් මහත්මා ජීවිතය අත්හැරියා. දැන් ඒ පියාට මේ දුදරුවෝ මේ ලෝකේ ධම්මා බීපලාට පස්සේ ඊ උරුදුලේ කිරට ආරෝණ කොල දොත මාතයක් පුතේ පියාගේ ඇටි වේදනා සියල්ල ඉවතට ඒ තාත්තයා මම දුදරුවන් මෙතෙන් කරගෙන ආවා. කොච්චර විහෙර දරන්නේ නැද්ද, කොච්චර වියදම් කරන්නේ නැද්ද, කොච්චර පඳුරු බලන්නේ නැද්ද, කොච්චර මහන්සි වෙන්නේ නැද්ද. අදට අරගෙන ඒ දෙන්න එකනේ තමයි ඒ තාත්තා දුවාම දේශනාවේ විතර බුදුන් හැටියට පෙළලා දීලා දෙන්නේ අම්මයි තාත්තයි. බ්‍රහ්ම කියන වචනේ උතුම් ශ්‍රේෂ්ඨ චර්යාවන්ගෙන් හැදෙන්නාගෙන හැටි අම්මයි තාත්තයි පෙළලා දීලා තියෙනවා. ඉනේ දයාව පියා වයසක කාලේ දුදුරු මේ කාකාරී කන්න කොන්න දෙන්නේ තලකන්නේ නිරුදුකට පිට වෙන්නට ඇති. නමුත් ඒකක් අධ්‍යයන කරන්න බෑ. දැන් කරන්න බලවකම කියන්නේ සියල්ල වෙනකොට ශක්තිමත් වෙනක් කරලා ඒ පිළ දෙන්නේ. ආන්නේ කාර්ය සිද්ධ කරන් තමයි මේ ගරුතර මහා සංඝරත්නය මෙතෙන්ට වඩම්මල පන්ති සමාදන් වෙලා දෙහිණිලව පූජා කළා. ඊළඟට
අනිත්‍ය ප්‍රඥායක ගාථා ධර්ම ශ්‍රවණය කළා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ශක්තිය සිද්ධ කරගන්නවා. ඒක අපි හදවතට අරගෙන හැඟීම් බරවණු කරන්න ඕනේ. දැන් ඔතන තියෙන ඉහළම පින තමයි මොකද්ද? අපි කොහොමද මතක් කරේ සාවධානව ශ්‍රවණය කරන අනිච්චව සංඛාරා උපවදෝ වේදමිනු පටිච්චවා නිච්ඡන්ති මේ සම්පූර්ණ සමෝතෝ මෙතෙන්ට හිතේ යවන්න. මොකද තාතන පින ශක්තියක් කරන්න ඔය ටික ඔක්කොම මෙතෙන්ට එන්නට ඕන. නැත්නම් ක්‍රියාවක් බවට පවනපත් වෙනවා. දැන් බුදුහාට මල් කඩනවා බුදු ගුණ ගැන හිතේට මල් කඩනවා. මම දැක්කා මේ උදාහරණ දක්වන්න තේරුම් ගන්න. දෙඩි සත්කාරයේ කියන ජීවිතේ මරණය අතර සටනකේදීලා ඉන්නා වූ අම්මා දැන් කල්පනා කරන අවුරුදු 9කමාර පොඩි බෝධි පූජාවක් කියන අෂ්ටම සෙනසුනේ සාකේ දියණිය මල් කඩනවා බෝන් එකක් අරගෙන අතේ තියාගෙන වටින වට්ටිය දැන් මම උඩ තියලා බෝන් එක දවනවා මේ කරන එක බෝධි පූජා කුසලයක් රැස් කරා දිවි දේවතාවුන් දෙලා කියනවා ඒ තුලින් අපේ විශ්වාසය තියෙනවා යම්පිරි සාත්‍ය සලසා ගන්න පුළුවන්. දැන් ඔතන ප්‍රධාන කාර්යවල තියෙන මොකක්ද? ඕන් එක වැඩි. මල් කැඩීම නිකන් ක්‍රියාවක් වගේ. මෙහෙම මල් කැඩුවට හරියන්නේ නැහැ. හදවත සම්පූර්ණ